යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දවසේ දෙවියන් වහන්සේගේ අනුකේට මේ ඉරු දින ඔබව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. දවසේ අපි ආඥා කළා මේ ස්වාමීන් වහන්සේගේ දිව්‍යමය ඉදරව වචනේ බලන්න අපි ආඥා කළා. ජීවමාන බලවන්ත යේසුනේ අපි වහන්සේගේ අනුකේට යනවා ස්වාමීන් වහන්සේ. මේ උදාසනේ ඔබ වහන්සේගේ ඉදරවේ පණිවිඩය තුලින් අපිට කතා කරමින් අපේ ආත්මය පෝෂණය කරමින් ස්වාමීන් ඔබ වහන්සේ මේ ජීවිත වන්දනා ගමනේ ඔය ඉදිරියට ගෙන යන්නේ සස්තුතියි. අපි ඇදහිල්ලෙන් දකින්න, ඇදහිල්ලෙන් ප්‍රකාශ කරන්න, ඇදහිල්ලෙන් අයිත් කරගන්න. වහන්සේ අප කැඳවු පරම්පරාව සස්තුතියි ස්වාමී. අදවසේ ඔබගේ දිව්‍යමය ද්‍රව්‍ය වචනය අපේ ජීවිත ඔබගේ දිව්‍ය දැක්කනක් කරනවා. ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත තේජාන්ත නාමයෙන්. ආමේන්. ආමේන්. හලෙලූයා. අදවසේ අපි ස්වාමීන් වහන්සේගේ වචනේ බලන්න යනවා. සුදර මතේතුමාගේ සුභාරංචියේ පළවන පරිච්ඡේදයේ 20 වන පදයේ සිට 23 වෙනි පාඩේ දක්වා කොටස කියවන ලබනවා ඇති. නමුත් ඔහු මේ කාරණා කල්පනා කරමින් සිටියේදී බලව ස්වාමින් වහන්සේගේ දූතෙක් ස්වප්නයකින් ඔහුට පෙනී දාවිද්ගේ පුත්‍ර වූ යෝසෙප් නුඹේ භාර්යාව වූ මරියා පාවා ගන්නට බය නොවන්න. මක්නිසාද ඈ තුල පිළිසිඳනා වූ යමක් ඇද්ද? එය ශුද්ධාත්මයන් කරුණකටගෙනය. ඈ පුත්‍රයෙකු වදන්නීය. උන්වහන්සේට යේසුස් යන නාමය තබා පන්න. මක්නිසාද තමන්ගේ සෙනග ඔවුන්ගේ පාප වලින් ගලවන්නේ උන්වහන්සේයයි කීවේය. මේ සියල්ල සිද්ධ වූයේ බලව කන්‍යාව ගර්භණීව පුත්‍රයෙකු වදන්නීය. උන්වහන්සේට එමානුවෙල් යන නාමය තබනවා ඇත කියා ස්වාමින් වහන්සේ අනාගත වක්තු ලවා කීම සම්පූර්ණ වන පිණිසය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන් වහන්සේ අප සමග යනුයි. ආමේන්. හලෙලූයා. හලෙලූයා. අදවසේ වචනේ බලන්න යනවා දිව්‍ය ලිතරවේ වචනය. වචනේ කියනවා නමුත් ඔහු මේ කාරණා කල්පනා කරමින් සිටියේදී කවුද මේ ඔහු කියලා කියන්නේ? අපි දකිනවා යෝසෙප් තුමා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බාරකාර පියා. උන්වහන්සේ තුමා මේ කාරණා ඒ කියන්නේ මේ තමන්ගේ භාර්යාව ගර්භණී වෙලා කියන කාරණාව කල්පනා කරමින් ඉන්නවා. මේ කොහොමද මේක උනේ? විවාහයට ප්‍රථම මේව දෙයක් වෙන්න විදියක් නැහැ. එහෙනම් මේක අස්වාභාවික ක්‍රියාවක්. ඒක කල්පනා කරමින් ඉන්න වෙලාවේ ස්වාමීන් වහන්සේ උඩ කතා කරනවා. බලමු දෙවියන් වහන්සේ මොකද්ද දූතෙක් මගෙන් කතා කරන්න කියලා. ඔහු මේ කාරණා කල්පනා කරමින් සිටියේදී බලව ස්වාමීන් වහන්සේගේ දූතෙක් මොකද්ද කියන්නේ? ස්වාමීන් වහන්සේගේ දූතෙක් ස්වප්නයකින් ඔහුට පෙනී. ස්වාමීන් වහන්සේගේ දූතෙක් ස්වප්නයකින් ඔහු දැක්කා. ඩ්‍රීම් එකකින් ඔහු දැක්කා. මොකද්ද උනේ? දාවිද්ගේ පුත්‍ර වූ යෝසෙප් නුඹේ භාර්යාව වූ මරියා පාවා ගන්නට බය නොවන්න. ඒකේ එළිදරව්වේ වචනයක් දෙනවා. ඒ දූතයා කතා කරලා කියනවා දාවිද්ගේ පුත්‍ර වූ යෝසෙප්. දාවිද් කියන්නේ අපි දකිනවා ඊශ්‍රායලී කීවර රජතුමාද? දෙවන රජතුමා. දාවිද්ගේ පුත්‍ර වූ යෝසෙප් කියලා කියන්නේ යෝසෙප් තුමා එන්නේ දාවිද්ගේ පරම්පරාවෙන්. ඒතර දාවිද්ගේ පුත්‍ර වූ යෝසෙප් තමයි මේ දේවදූතයා ආමන්ත්‍රණය කරන්නේ. ඒ ආමන්ත්‍රණය කළ මේ ආකාරයෙන් කියනවා දාවිද්ගේ පුත්‍ර වූ යෝසෙප් නුඹේ භාර්යාව වූ මරියා පාවා ගන්නට බය නොවන්න. බය වෙන්න එපා මරියාව පාවා ගන්න. ඇයි බය වෙන්න එපා කියලා කියන්නේ? මක්නිසාද ඈ තුල පිළිසුදුනා වූ යමක් ඇද්ද? එය ශුද්ධාත්මයන් කරුණකටගෙන ඇගේ ගර්භයේ මේ තමන්ගේ විවාහබස්ති සිටියා වූ කන්‍යාව ගැප්ගෙන ඉන්නවා. දැන් බය වෙලා හොඳටම යෝසෙප්. නමුත් යෝසෙප්ට කතා කරලා දූතයා කියනවා ඒ ගැප්ගෙන ඇත්තේ ශුද්ධාත්මයන් වහන්සේ කරුණකටගෙන. එහෙනම් මේ ඉපදුනා වූ මේ කලලය එහෙනම් මිනිස් සම්බන්ධතාවයකින් එහා ගිය කලලයක්. ඒක තමයි මේ කියන්නේ. සවා බය වෙන්න දෙපා. කිසිම මනුෂ්‍ය සම්බන්ධතාවයක් නිසා නෙවෙයි මේ කලලය තුනේ ශුද්ධාත්මයන් වහන්සේ කරුණකටගෙන කියන කාරණාව දූතයා මේ යෝසෙප් තුමාට කියනවා. පුත්‍රයෙකු වදන්නේ කිය. තව ඉදරවක් දෙනවා. මතක තියාගන්න යෝසෙප් මේක ශුද්ධාත්මයන් කරුණකට සිදුවුණු සිදුවීම. ඒ වගේම ඇය පුත්‍රයෙකු වදන්න යනවා. මේ සුදු මරියතුමිය, භාග්‍යවත් මරියතුමිය පුත්‍රයෙකු වදන්න යන්නේ.
උන්වහන්සේට යේසුස් යන නාමය තබාපන්. මේ කවුද මේ පුත්‍රයාට මොකද තියෙන කියන නාමය? යේසුස් යන නාමය තබාපන්. මක්නිසාද තමන්ගේ සෙනග උන්ගේ පාප වලින් ගලවන්නේ උන්වහන්සේයි කීවේය. මගේ ප්‍රේමවන්ත පුත්‍රයේ ප්‍රේමවන්ත දියණිය තවත් බලාපොරොත්තු වචනයක් දෙනවා. එහෙනම් මෙතන අනාවැකි කීපයක් සිද්ධ වෙනවා. මොනවාද අනාවැකි? මේ අනාවැකි පළමුවෙනි තුල කියනවා මේ මරියතුමිය සුදු මරියතුමිය භාග්‍යවත් මරියතුමිය ගැප්ගෙන ඉන්නේ කොහොමද? සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන. එහෙනම් අස්වාභාවික උපතක්. අපි කියනවා supernatural birth එකක්. එතකොට මේ අස්වාභාවික උපත පුරුෂයෙකු සම්බන්ධතාවයක් නැති උපත සුද්ධාත්මයන් කරුණ කොටගෙන මේ ගර්භය තුල කල්යක් හටගන්න උපත සිද්ධ වෙනවා. ඒ වගේම දෙවන කාරණාව තමයි ඒ දුතේ කතා කරලා කියනවා පුත්‍රයෙකු තමයි ලැබෙන්නේ. පළවෙනි එළිදරව් මොකක්ද? ආමේ ගර්භය ඇති උනේ සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන. දෙවනි එළිදරව් මොකක්ද? පුත්‍රයෙකු තමයි ලැබෙන්නේ යන්නේ. තුන්වෙනි එළිදරව් මොකක්ද? උන්වහන්සේට යේසුස් යන නාමය තබාපන්න. හතරවෙනි එළිදරව් මොකක්ද? උන්වහන්සේ තමන්ගේ සෙනග පාප වලින් ගලවන්න යනවා. ආමෙන් හලෙලූයා. එහෙනම් එළිදරව් හතරක් මේ විදිහට අපි දැක්කා. ආමෙන් හලෙලූයා. ඒ වගේම වචනේ කියනවා මේ සියල්ල සිදු වූයේ බලව කන්‍යාව ගර්භණව පුත්‍රයෙකු වදන්නීය. උන්වහන්සේට ඉම්මානුවෙල් යන නාමය තබනවා ඇත කියා ස්වාමීන් වහන්සේ අනාගත වක්තෘ ලවා කියවූ කීම සම්පූර්ණ වන පිණිස. ඒ නාමයේ අර්ථය නම් දෙවියන් වහන්සේ අප සමග යනුයි. එහෙනම් මතක තියාගන්න ප්‍රේමවන්ත පුත්‍රයේ ප්‍රේමවන්ත දියණිය, දැන් මේ උපතට අවුරුදු 600කට එහායි අනාගත වක්තෘවරේ කතා කරලා කියනවා කන්‍යාවක් ගර්භණීව පුත්‍රයෙකු වදන්න යනවා. උන්වහන්සේ ඉම්මානුවෙල් කියලා කියන්නේ යනවා. ඒ ඉම්මානුවෙල් කියන නමේ තේරුම මොකක්ද? දෙවියන් වහන්සේ අප සමග. ඒ කියන්නේ අපිත් එක්ක වාසය කරන්න දෙවියන් වහන්සේ ඉන්නවා. ආමෙන්. හලෙලූයා. එහෙනම් යේසුස් වහන්සේගේ උපතත් එක්ක මගේ ප්‍රේමවන්ත පුත්‍රය ප්‍රේමවන්ත දියණිය මේ ස්ථානයේ එළිදරව්වන් හතරක් අපි ගත්තා. අපේ ස්වාමීන් වහන්සේ කතා කළා. ඒ එළිදරව් හතරට පරිබාහිරව මතක් කරන දූතයා මොකක්ද මතක් කරන දේ? බලව කන්‍යාවක් ගර්භණීව පුත්‍රයෙකු වදනවා කියලා අවුරුදු 600කට එහායින් දුන්න එළිදරව්වකුත් මතක් කරනවා. එහෙනම් යෝසෙෆ්ට එදා ඒ වෙලාවේ ඒ රාත්‍රියක වෙන්න පුළුවන්. ඒ අවස්ථාවක වෙන්න පුළුවන්. ඒ දූතයා කතා කරන එළිදරව් හතරක්. එහෙනම් ඒ එළිදරව් හතරක් දූතයා මේ යෝසෙෆ්ට දෙන්න වගේම යෝසෙෆ්ට මතක් කරනවා අවුරුදු 600කට කලින් මේ උපත ගැන අනාගත වක්තෘවරේ කියලා තියෙනවා. ඒ කොහොමද කියන්නේ? සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඒ අනාගත වක්තෘවරයාට ස්වාමීන් වහන්සේ ඒක එළිදරව් කරලා තිබෙනවා. සමගයේ ප්‍රේමවන්ත පුත්‍රයේ ප්‍රේමවන්ත දියණිය මෙතන ඒ අනාගත වක්තෘවරයාගේ අනාවැකිය ස්වාමීන් වහන්සේ සම්පූර්ණ කරනවා. ඒ වගේම වෙන්න යන කාරණේ ගැන මේ දූතයා ඇවිල්ලා මේ යෝසෙෆ්ට සියල්ල එළිදරව් කරනවා. එළිදරව්වන් හතරක් තුලින් එළිදරව් කරනවා. එළිදරව්වේ කාරණාවන් හතරක් කියනවා. ඒ හතර කියලා එළිදරව් කරනවා. එතකොට මගේ ප්‍රේමවන්ත පුත්‍රයේ ප්‍රේමවන්ත දියණිය ඒ සියල්ල ඒ ස්ථානයේ සිදු වෙනවා. මේ කතා කරන්නේ යේසුස් වහන්සේගේ උපත ගැන. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදු වුණේ මේ ආකාරයටයි. අනාගතයක් කිව්ව අවුරුදු 600කට කලින් දිවසිවරෙක් නැත්නම් අනාගත වක්තෘවරෙක් ඒ අනාගතයේ සිදු වෙනවා. ඒ වගේම ඊට බොහෝ දවස් කිහිපයකට කලින් උණා සිදුවීමත් එක්ක අද මරියා ගර්භණී සුදු මරියතුමිය ගර්භණී වූ මොහොතේ පටන් මේ සිදුවීම තුල ගමන් කර යෝසෙෆ්ට ස්වාමීන්ගේ දූතෙක් ඇවිල්ලා එළිදරව්වන් හතරක් දෙනවා. ඒතකොට ඒ හතරත් අපි දකිනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේගේ අභිමුඛය යන මනුෂ්‍යයට එළිදරව් දෙන්න යනවා. ආමෙන්. හalleluya. එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. ආමෙන්. හalleluya. වෙන්න යන දේ කියනවා. වෙන දේ මෙන්න මේක උනේ කියලා කියනවා. මේක උනේ මේ නිසායි කියලා කියනවා. Spirit of discernment අපි කියන ආත්මය විමසනවා. අතුලාන්තේ දැනගන්නකො.
ස්වාමීන් වහන්සේ දීමනා වලින් මනුෂ්‍යව පූර්ණ කරනවා. හැබැයි මතක තියාගන්න. දේව වචනේත් ගමන් කරන්න. දේව වචනේ ප්‍රකාශ කරන්න. දේව වචනේ කියවන්න. දේව වචනේ ඇදහිල්ලෙන් දකින්න තමන්ගේ ජීවිතවල ජීවමාන මන්ද මගේ ප්‍රේමවන්ත පුත්‍රය ප්‍රේමවන්ත දිනිය මේ වචනේ කියනවා ඉම්මානුවෙල් නාමය තබා ඉම්මානුවෙල් के දෙවියන් වහන්සේ අප සමග එද අප සමග වාසය කරන යේසුස් වහන්සේ ආවා ඒ සෙනගත් එක වාසය කරන යේසුස් වහන්සේ ආවා ඇවිල්ලා උන්වහන්සේ දැන් මොකද්ද කියන්නේ ඉරිදරව්වේ යුගයේ උන්වහන්සේ කියනවා ඔබ තුල ආමෙන් හalleluya පෞතුමාගේ කොලොස්සේ වාසී දෙවෝ යම් පත්‍රේ පළවෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදේ කියනවා දේශේ බලාපොරොත්තු වෙන ක්‍රිස්තුස් වහන්සේ ඉන්නේ ඔබ තුලයි මා තුලයි ආමෙන් හalleluya ඒ නිසා මගේ ප්‍රේමවන්ත පුත්‍රය ප්‍රේමවන්ත දිනිය දැන් මේ වචනේ කතා කරන එළිදරව් හරි වැදගත් එදා කිව්වා උන්වහන්සේ වාසය කරන්නවා සමග වාසය කරන්නවා කියලා අද කියනවා ඒ උන්වහන්සේ ඔබ තුලට මා තුලට ඇවිල්ලා ඉන්නේ එදා කිව්වේ Jesus Christ is with us or God is with us අද කියන්නේ God is within us or Jesus Christ is within us අද අපි කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග ඉන්නව නෙවෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපි තුල ඉන්නවා එහෙනම් එළිදරව්වේ යුගයට ඇතුළතදී එළිදරව්වේ පණිවිඩ අහන්න ස්වාමීන් වහන්සේ සාස්වනවා එළිදරව්වේ ප්‍රකාශ වහන්සේ දෙනවා එළිදරව්වේ වචන ලියක ගෙන යනවා මගේ ප්‍රේමවන්ත පුත්‍රය ප්‍රේමවන්ත දිනිය මේ උදෑසනේ ඔබට මට ස්වාමීන් වහන්සේ බලවන්ත එළිදරව්වක් දුන්නා එහෙනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට එනකොට තමන්ගේ බාලකාර පියාට ස්වාමීන්ගේ දූතෙක් ඇවිල්ලා එළිදරව්වන් 4ක් දෙනවා. ඒ 4ම සැබෑ වෙනවා. ඒ එක්කම ඒ දූතයා මතක් කරන අවුරුදු 600 කලින් දිවසිවරෙක් මේ ගැන කියලා තියෙනවා. දිවසිවරෙක් මේ ගැන එළිදරව් කරලා තියෙනවා. ඒ එළිදරව්වත් ඒ කාරණේත් එක්ක යේසුස් වහන්සේගේ උපතත් එක්ක සැබෑ වෙනවා. ඔක්කොම එළිදරව්වන් 5යි. ආමෙන්. හalleluya. එහෙනම් යේසු උපතට එනකොට එළිදරව්වන් 5 සැබෑ වෙනවා. ආමෙන්. මේක තමයි ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපතේ තියෙන බලවන්තකම. ආමෙන්. හalleluya. උන්වහන්සේ යනවා කියලා තියෙනවා. එන විදිය කියලා තියෙනවා. උන්වහන්සේට නම කියන්න ඕනේ මොකද්ද කියලා තියෙනවා. උන්වහන්සේ පුත්‍රයෙක්ද දුවෙක්ද කියලා තියෙනවා. මොකක්ද හැමදේම කියලා තියෙනවා. ඒ තරම්ම විශ්වාසවන්ත දෙවි කෙනෙක් ඔබ මම අදහන්නේ. ආමෙන්. මන්ද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි යාඥා කරදී මේ මිහිතලේ බොහෝ දේවෙන් යනවා. ඉවෙන්ට් යන්නේ උන්වහන්සේගේ උපතට කලිනුත් එළිදරව්වන් 5ක් ඇවිල්ලා උන්වහන්සේගේ උපත ඒ ජීවමාන උපත බවට බලවන්තෙක් උපදින බවට සාක්ෂි සම්තුලන් කළ දිනවා මගේ ප්‍රේමවන්ත පුත්‍රය ප්‍රේමවන්ත දියණිය. සමේ උදෑසනේ ඔබව මාව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කැඳවුවේ ඒ එළිදරව්වත් එක්ක ගමන් කරා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක මේ ජීවිත වන්දනා ගමන ගමන් කරා. එසේ ගමන් කරන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණ බලන්න. ඒ මුහුණේ මහිමේ ඉරින් අපි ජීවත් වෙන්න. දේවචනේ කියවන්න මෙනෙහි කරන්න. හැමදාම කුරුසේ ක්‍රියාව ගැන යේසුස් වහන්සේ ස්තුතිවන්ත වෙන්න. ස්වාමීන් අපේ අද ගැලවිලා ඉන්නේ ඔබ වහන්සේ නිසායි. අද අපි පාපේ අහෝසි වෙලා තින්නේ ඔබ වහන්සේ කුරුසේ ක්‍රියාව කරපු නිසායි. ස්වාමීන් අපට ස්තුති කියලා කියන්න පුළුවන් හදවතක් ඔබ නිර්මාණය කරගන්න. එවිට ඔබ මම සැබවින්ම ජයග්‍රහණය කරන්න යනවා. ඒ වචනේ කියනවා දෙවියන් වහන්සේ අප සමග ඉම්මානුවෙල් අද අපිට කියන්න පුළුවන් දෙවියන් වහන්සේ නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ අප තුලය. ආමෙන්. හalleluya. දේ වචනේ පැහැදිලිව ඒක කතා කරනවා. ඉස්සමගේ ප්‍රේමවන්ත පුත්‍රය ප්‍රේමවන්ත දියණිය අපි තේරුම් ගන්න ඕනේ සත්‍යතාව. එළිදරව් හැමදාම ඔබට මට යේසුස් වහන්සේ කතා කරනවා නොඅනුමානයි. එහෙනම් එළිදරව් මත හිටගමු. එළිදරව් ප්‍රකාශ කරමු. එළිදරව් අයිති කරගනිමු. එළිදරව් තුල අපි ජීවත් වෙමු. එළිදරව් කිව්වේ එළිදරව් පොත නෙවෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන එළිදරව්වේ වචනය බයිබලයේ ආරම්භයේ බලන්න බයිබලයේ අවසානයේ දක්වා ඒ තිබෙන වචන තුල ස්වාමින් වහන්සේ සඳවපු එළිදරව්වක් තියෙනවා. ඒක එළියට අරගෙන ඒක තුල ජීවත් වෙන්නට මේ උදෑසනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට මට කරුණාව දෙමින් මඟ පෙන්වන සේක්වා. ආමෙන්. අපි යාඥා කරමු. ජීවමාන බලවන්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදවසේ ඔබ වහන්සේගේ දිව්‍ය එළිදරව්වේ පණිවිඩය අපි ඇසුවා.
ඒ වචනේ අපිට ජීවමාන කරගෙන ඔබ වහන්සේගේ කැමැත්ත සැලසුම ප්‍රසන්න ජීවිත ගත කරන පිණිස අපේ එකිනෙකාව අල්ලේන කරන්න. අපේ එකිනෙකාව බලවත් කරන්න. අපේ එකිනෙකාව ස්පර්ශ කරන්න. පසුතැවිල්ලට කැඳවලා අපි ගැන කල්පනා කරන්න නෙවෙයි ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ ක්‍රියාව ගැන ක්‍රිස්තුස් වහන්සේගේ මෙලොව පැමිණ අපට ගැලවීම දෙන පිණිස පැමිණි බව ස්තුතිවන්තයෙන් පිළිඅරගෙන ඒ ගැන නිරන්තර ස්තුතියෙන් ප්‍රශංසාවෙන් හැම දවසකම ගත කරන පිණිස අපේ කෙනෙක්ව අලෙප් කරන්න ඔබගේ ආත්මයෙන් අපේ කෙනෙක්ව ගෙන යන්න මේ ජීවිත වන්දනා ගමන අවසානයේ තෙක් විශ්වාසවන්ත සේවක සේවිකාවන් හැටියට විශ්වාසවන්ත පුත්‍රයන් දියණියන් හැටියට අපේ ජීවිත හමාර කරන පිණිස මේ උදැසන අපේ කෙනෙක්ව අලෙප් කොට ආශිර්වාද කරන්න ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බලවන්ත වූ මහිමාන්විත වූ නාමයෙන් ආමෙන්. ඔබට පුංචි දැන්වීමක් දෙන්න තියෙනවා. මේ මාසයේ අවසානයේ ඉරිදා අපි පවත්වන යන අපේ evangelism fire night දේවමය. නැවත දෙවන දේවමෙහිට ඔබව ආදරයෙන් කරුණාවෙන් පිළිගන්නවා. පළවෙනි දේවමෙහිට පැමිණි හැම දෙනාට ස්තුතියි. දෙවන දේවමෙහිය අපි පානදුර ප්‍රදේශයේ transformation of life සභාව නැත්නම් church එක තුල පවත්වන්නට යනවා. ඔබේ පැමිණීම අපි අගය කරනවා. ඒ වගේම ඔබේ යාඥාව එලෙසම අගය කරනවා. නිසා මේ කාරණේ උසා යාඥා කරන්න මේ කාරණේට ඇවිත් ඔබේ ස්වාමීන් වහන්සේත් එක්ක ගනුදෙනුවේ කාලයකට ගිහිල්ලා උන්වහන්සේත් එක්ක ගමනක් යන්න ඔබට උපකාර ලැබෙන සේක්වා. ආමෙන්. ඔබට